දවසක් වේවා හැමෝටම. අද මම නිමාඩු දවසේ කියන්නේ නිකන් ඉන්න බෑ. ගෙදර දල් ටිකක් තියෙනවා. ඒ ටික කඩනවා මම. මේ නිමාඩු කියලා ගෙදර නිකන් ඉන්න බෑ. ඒ වගේ අද වහිනවා වැස්ස දවසක්. චූටි වැස්ස පොදයක් යනවා. මේ මගේ අපේ වත්ත පොල් තියෙනවා, කොස් තියෙනවා, මෙතන රබුටන් තියෙනවා, ගම්බිරිස් තියෙනවා, කෙසෙල් තියෙනවා, තව තියෙනවා පල්ලෙන් දෙල් තියෙනවා, ගොඩාක් ಜಾති පළතුරු හැමදේම තියෙනවා, වගා කරලා තියෙනවා. මේ හැමදේම වගා කරලා තියෙනවා. මේ මගේ තනියට සුදු චූටිත් ඇවිල්ලා ඉන්නවා. දල් ටික කනකොට ඇත්තෙනවා. තව මට සුදුලා 3 දෙනෙක් ඉන්නවා, බල්ලෝ දෙන්නෙක් ඉන්නවා. ඉතින් එහෙමයි. පස්සේ පහුවට මම හොඳ වීඩියෝ ටිකක් දානවා මම ඔයාලට. හැමෝටම තෙරුවන් සරණයි. සුබ දවසක් වේවා. කොහමද මම දැන් කඩපු දළු ටික ගෙනියන ගමන් ඉන්නේ. කිලෝමීටර භාගයක් වගේ පාරට යන්න ඕනි. පාර මේ කියන්නේ මෙහෙට එන්නේ නැහැ වාහනේ. පාර අබලන් කියලා. ඉතින් දළු ටිකක් හරේ තියාගෙන කිලෝමීටර් භාගයක් විතර යනවා පයින්. එහෙම තමයි. දළු ටික ගෙනාවා. දැන් දළු වාහනේ එනකන් පාට වෙලා ඉන්නවා ඉතින්. තව විනාඩි 10ක් විතර තියෙනවා. ඉතින් මොනවා කරන්න අවුවයි. ඉන්න තැනකුත් නැහැ. මම වාඩි වෙලා ඉන්නවා. මේ චතුට්ටින් සමහරට එයි. මේ තමයි එන මාර්ගය. හරිම ලස්සන view එකක් තියෙනවා මේ පැත්තේ. පාරවන ඇල්ලේ.